Fitness Beginner's Guide. අයිබෝන් හැමදෙනාටම අපි අද විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට හැමදාම බාබෙල් බයිසෙප් කර්ල් එක එහෙම නැත්නම් ඩම්බෙල් බයිසෙප් කර්ල් එක ගහලා එපා වෙලා ඉන්නවා නම් ඒ බයිසෙප් කර්ල් එකම ඉතාමත්ම ප්‍රතිඵලදායක විදිහට ඔයාට වයිඩ් බයිසෙප් එකක් ලබා දෙන්න නැත්නම් පළල් පිරිපුන් බයිසෙප් එකක් ලබා දෙන වැදගත් වෙන එක්සර්සයිස් එකක් ඉතාමත්ම කෙටි කාල සීමාවක් තුළදී ඔයාට කියලා දෙන එක. හරි එහෙනම් අපි කෙලින්ම එක්සර්සයිස් එකට යමු. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ ඔයා තෝරගත්ත බාබෙල් එකේ හරි මැදට වන්නට ක්ලෝස් ග්‍රිප් එකක් ගන්න එක. රයිට්. මේ විදිහට බාහිර අල්ලගත්තා. ඔයා කණ්ණාඩිය පැත්තට හැරුණා. ෂෝල්ඩර්ස් හොඳට ඕපන් කරා. චෙස්ට් එක ඉස්සරහට දැම්මා. ඒකම තමයි මේ එල්බෝ එක චුට්ටක් ඉස්සරහට දාන්න. දාලා කෙලින්ම ඔයා සාමාන්‍ය අවස්ථාවේ කරන විදිහටම බයිසෙප් කර්ල් එකෙන් reps 7ක් කරන්න. මතක තියාගන්න ඕනේ මේ බයිසෙප් කර්ල් එක කරනකොට බා එක එහෙට මෙහෙට ඇද වෙන්න දෙන්න එපා. මොකද ඔයා ළඟින් අල්ලගෙන ඉන්න හින්දා මේකේ සමබරතාවයේ ප්‍රශ්නයක් එන්නට පුළුවන්. ඉතින් මේ වෙලාවේදී අපි ටාගට් කරන්නේ මේ බයිසෙප් එකේ එළිය පැත්ත. හරි. ඊට පස්සේ ඔයා හිතවන්න කෙටි කාල සීමාවක් තුළදී මේක වයිඩ් ග්‍රිප් එකක් විදිහට අල්ලගන්න ඕනේ. ඒකට වැඩි වෙලාවක් ගන්න එපා. මේකත් අර විදිහමයි. බා එක ගත්තා කන්නඩි පැත්තට හැරෙන්න ෂෝල්ඩර්ස් ඕපන් කරන්න. ඕපන් කරලා මේ විදිහට බයිසෙප් කර්ල් එක කරන්න. එල්බෝ එක පොඩ්ඩක් ඉස්සරහට අරගෙන. මෙන්න මේ අවස්ථාවේදී අපි ටාගට් කරන්නේ අපේ ඉන බයිසෙප් එක. ඒ කියන්නේ බයිසෙප් එකේ ඇතුල් පැත්ත තමයි මෙන්න මේ අවස්ථාවේදී අපි ටාගට් කරන්නේ. මේකෙත් reps 7ක් කරනවා සාමාන්‍ය විදිහටම. රයිට්. ඒ reps 7 කරලා ඉවරයි. හොඳයි. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාගේ ෂෝල්ඩර් එකේ පළලින් මේ බාබෙල් එක අල්ලගන්න ඕනේ. හරි. මේකත් අර විදිහම තමයි. ඔයා කන්නඩි පැත්තට හැරෙන්න ෂෝල්ඩර්ස් ඕපන් කරන්න. එල්බෝ එක ඉස්සරහට දාන්න. අර විදිහටම reps 7ක් ඒ විදිහටම කරගෙන යන්න. මෙන්න මේ අවස්ථාවේදී මතක තියාගන්න මේ බාර් එක අල්ලනකොට මේ grip එක යටින් මාපට ඇඟිල්ල දාන්න. ඒකට හේතුව තමයි ඔයාගේ මේ අවස්ථාවේදී අපි ටාගට් කරන්න උත්සාහ කරන්නේ බයිසෙප් එකේ පීක් එක. එහෙම නැත්නම් සම්පූර්ණ බයිසෙප් එකම තමයි මෙතනදී ටාගට් වෙන්නේ. නමුත් ඔයාට වැඩි අවස්ථාවක් තියෙනවා වගේ බයිසෙප් පීක් එකට වැඩි ටෙන්ෂන් එකක් දෙන්න. ඉතින් මේක තමයි සීමිත සම්පත් උපයෝගී කරන අපිට බයිසෙප් එකට සම්පූර්ණ වශයෙන් හොඳට දැනෙන්න කරන්න පුළුවන් හොඳම එක්සර්සයිස් එක. ඉතින් ඒ නිසා ඔයා මේක අත තබලන්න ඔයාට හොඳටම දැනෙයි බයිසෙප් එකේ සම්පූර්ණ වශයෙන්ම ඉන අවුටර් සහ මිඩල් කියන නැත්නම් බයිසෙප් පීක් එකට සම්පූර්ණ වශයෙන් හොඳටම දැනෙයි. හරි. මෙන්න මේක තමයි එක්සර්සයිස් එක. බලන්න හැමදාම එකම විදිහට බාබෙල් බයිසෙප් කර්ල් ඩම්බෙල් බයිසෙප් කර්ල් ගහලා එපාම වෙලා ඉන්නවනම් ඔයාගේ මසල් එකකට හුරු වෙලා තියෙන්නේ. ඉඳලා හිටලා මෙන්න මේ වගේ සම්ප්‍රදායික නොවන විදිහට චේන්ජ් එකක් විතර දවස් 10ක විතර ગેප් එකකට සැරයක් මේ විදිහට බයිසෙප් කර්ල් එකක් කරගෙන යන්න. එහෙනම් ගිහලා එන්න. good luck.